good evening. අද කතා කරන්න හිතුවා Instagram එකෙන් නිතරම අහන ප්‍රශ්න කීපයක් ගැන. මේන් ප්‍රශ්නේ තමයි අහන්නේ ඒගොල්ලෝ කොච්චර කල් වෙනවද ජිම් ගිහිල්ලා කියලා. ජිම් ගිහිල්ලා ඇත්තටම ජිම් එහෙම කන්සිස්ටන්ට්ලි ගිහිල්ලා නැහැ. අවුරුදු 5ක් තිස්සේ සෙෂන්ස් ජිම් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ෆයිනල් එක්සෑම් ලඟ වෙද්දී ආයෙ ජිම් එකට යන්න බැරි වෙනවා. ආයෙ එක්සෑම් එකක් ෆිනිෂ් වුණාම ආයෙ ජිම් එකට යනවා. ඒ වගේ තමයි ජිම් එකට ගියේ. ඊට පස්සේ ඒගොල්ලෝ අහන මේන් ප්‍රශ්නේ තමයි මොකද්ද රෙකමන්ඩ් කරන්න පුළුවන් සප්ලිමන්ට් එක කියලා ජිම් එකේ. මම ජිම් එකේනට මේන්ලි රෙකමන්ඩ් කරන සහ මගේ ෆේවරිට් සප්ලිමන්ට් එක තමයි ක්‍රියේටින් මොනෝහයිඩ්‍රේට්. ක්‍රියේටින් මොනෝහයිඩ්‍රේට් කියන්නේ ලෝකේ වැඩිපුරම රිසර්ච් කරලා තියෙන සප්ලිමන්ට් එක. අපේ ඇඟේ හදන නැචරල් සබ්ස්ටන්ස් එක අපි ඒක එළියෙන් ලබා ගන්නවා. සාමාන්‍යයෙන් රෙකමන්ඩඩ් ඩෝස් එක තමයි 3 to 5 grams කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. නමුත් 3 grams වලින් 5 grams වලින් ලොකු performance difference එකක් නැහැ. ඒ කියන්නේ 3 grams ගත්තත් 5 grams ගත්තත් ලොකු වෙනසක් නැහැ. සයිඩ් ඉෆෙක්ට්ස් කට්ටිය කියනවා කොණ්ඩ යනවා කියනවා වකුගඩු නරක් වෙනවා කියනවා එක එක කතන්දර කියනවා. ඒ එකක්වත් ඔයා දැන් හෙල්දි කෙනෙක් නම් ඔයා සාමාන්‍යයෙන් සතියට දවස් දෙකක් තුනක්වත් අඩුම තරමේ ජිම් යනවා නම් ඔයා ක්‍රියේටින් එකක් යූස් කරාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ක්‍රියේටින් යූස් කරන එකයි ක්‍රියේටින් වල තියෙන වර්ග ඒවා ගැන අපි වෙනම කතා කරමු. මට බේසිකලි කියන්න ඕනේ ක්‍රියේටින් වල ක්‍රියේටින් මොනෝහයිඩ්‍රේට් කියන එකම තමයි එක එක බ්‍රෑන්ඩ් නේම්ස් වලින් එක එක ෆ්ලේවර්ස් වලින් මාකට් එකේ තියෙන්නේ. ඉතින් ඕගලන්ට යන්න පුළුවන් බජට් ක්‍රියේටින් එකට යන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එතකොට ඒගොල්ලෝ අහනවා ඊළඟ ප්‍රශ්නේ තමයි මේන්ලි අහන්නේ මොන ට්‍රේනින් ස්ප්ලිට් එකක්ද යූස් කරන්න ඕනේ 1 day ද 2 day ද 3 day ද 4 day ද එහෙම කියලා. මේ 1 day 2 day ට්‍රේනින් ස්ප්ලිට් එකක් ඇත්තටම කරලා වැඩක් නැහැ. හැබැයි ඔයාට ඇත්තටම ඔයාට කියන ෆ්‍රී එකක් තියෙන්නේ 1 day or 2 day විතරක් නම් ජිම් යන්න. ඔව් 1 day හරි 2 day හරි ඔයාට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ something is better than nothing. but ඔයාට ideally ඔයාට සාමාන්‍යයෙන් සතියට දවස් 3-4ක් ජිම් යන්න පුළුවන් කෙනෙක් නම් ideally 3 days to 4 days තමයි මම recommend කරන්නේ ජිම් එකකට යන්න හොඳයි කියලා. හැබැයි advance කෙනෙක් නම් සාමාන්‍යයෙන් දැන් කාලයක් තිස්සේ අවුරුදු 3-4ක් තිස්සේ ජිම් එකකට යන කෙනෙක් නම් 5 days 6 days ගියත් කමක් නැහැ. but at least 1 day rest day එකක් තියාගන්න ඕනේ. මොකද ඇඟේ recovery එකට අනිවාර්යයෙන්ම rest day එකක් ඕනේ. ඒක තමයි basic level වල වැඩිපුරම ප්‍රශ්න ටික